සම්විධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවිශේෂක ශුදරමාක් තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. උන්වහන්සේ එතනින් නික්ම ජුදේට හා ජෝර්දානයෙන් එගොඩ පළාත්වලට පැමිණිසේක. යලි සමුයෝ උන්වහන්සේ වෙත රැස් වූහ. උන්වහන්සේ සිරිත් පරිදි ඔවුන්ට ඉගැන්වූසේක. පරිසිවරු අවුත් උන්වහන්සේ වචනයකින් අල්ලා ගනු පිණිස පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූලදැයි උන්වහන්සේගෙන් ප්‍රශ්න කළහ. උන්වහන්සේ උත්තර දෙමින් මෝසෙස් ඔබට කුමක් අනකලේදැයි ඔවුන්ගෙන් ඇසූසේක. දික් කසාද සහතිකයක් ලියා ඇය අත්හැර දමන්නට මෝසෙස් අවසර දුන්නේ යැයි ඔවුහු කීය. ඒ ජේසුස් ස්වාමින් වහන්සේ ඔවුන්ට කතා කොට ඔහු මේ ආඥා පැනවූයේ ඔබගේ සිත් දැඩිකම නිසාය. එහෙත් මැවිල්ලේ මුල සිටම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රී පුරුෂ වශයෙන් මැවූසේක. ඒ හේතු කොටගෙන මිනිසෙක් තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇනුම් වන්නේය. ඒ යුවල එකම මාංශයක් වෙති. මෙසේ ඔහු එවක් පටන් දෙදෙනෙක් නොව එක්කෙනෙක් වන්නෝය. එබැවින් දෙවියන් වහන්සේ කළාය මනුෂ්‍යයා විසින් වෙන් නොකරේවායි වදාළසේක. ශ්‍රාවකයෝ ගෙදරදී මේ කාරණය ගැන යලිත් උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ ඔවුන්ට කතා කොට සිය භාර්යාව අතහැර වෙන ස්ත්‍රියක පාවා ගන්නා කවරෙකු නමුත් ඇයට විරුද්ධව කාමමිත්‍යාචාරය කරයි. ස්ත්‍රියක ඇගේ පුරුෂයා අතහැර වෙන කෙනෙකු සරණ පාවා ගනී නම් ඈද කාමමිත්‍යාචාරය කරන්නේ යැයි වදාළසේක. ගැලවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුතුමන් තුළ මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ, අපගේ දෙව්මැදුරු සංඝයේ වාර්ෂික මංගල්‍යයට සූදානම් වීමේ ධර්ම විවේක කාලයේ ඥානකාන්ති කාලයේ 4 වන දිනයටයි මේ සන්දෑවේදී අපි ඇතුල් වෙන්නේ. මේ වරප්‍රසාදය හා දේව ආශිර්වාදයේ දවසේදී නැවත වතාවක් ජීවමාන ස්වාමින් වහන්සේ අපිට ආරාධනා කරනවා උන්වහන්සේගේ ගැලවීමදායක වචනය තුළ අපේ ජීවිත වෙනස් කරගන්නට, ගොඩනගා ගන්නට, ශක්තිමත් කරගන්නට. අද දිව්‍ය පූජාවේ ආරම්භක හැඳින්වීමේදී මම ඔබට කියපු විදිහට අද දවසේදී අපි විශේෂයෙන් මෙනෙහි කරන්නට යන්නේ, භාවනා කරන්නට යාඥා කරන්නට යන්නේ අපගේ ක්‍රිස්තියානි පෞල් ජීවිතය ගැන. නිකම් ක්‍රිස්තියානි පෞල් ජීවිතයක් නෙමෙයි, දෙවියන් වහන්සේට ප්‍රියමනාප වෙන පෞල් ජීවිතයක් ගැන. ස්වාමින් වහන්සේගේ මෙලෝ ජීවිතය කෙමෙන් අවසන් වෙනවයි කියලා උන්වහන්සේ දැනගනිද්දී උන්වහන්සේගේ ගැලවීමදායක මරණයට උන්වහන්සේ ජෙරුසලමට පැමිණෙනවා. ජෙරුසලමට ඇතුල් වෙන්න තව කිලෝමීටර් කීපයක් තියෙද්දී ජෝර්දානය කියන ප්‍රදේශයේ මෙන්න ස්වාමින් වහන්සේ ජනතාවට උගන්වනවා, දේශනා කරනවා. මුළු ප්‍රසිද්ධ කාලය පුරාම යම් ආකාරයකින් ජනතාව දෙවියන් වහන්සේට දිනා දෙන්නට උත්සාහ කරපු උන්වහන්සේ අවසන් මොහොතේ ඒ සඳහා ගැඹුරු උත්සාහයක යෙදෙනවා. ඒ වගේම ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරපු දවස් ඉඳලා උන්වහන්සේගේ කටෙන් වචනයක් අල්ලගෙන උන්වහන්සේව වරදට තබලා උන්වහන්සේව විනාශ කරන්නට සූදානම් වෙන පරිසිවරුත් අවසන් මොහොතේ ක්‍රියාත්මකයි. මේ ජනතාවට උන්වහන්සේ දේශනා කරන තැනට, උගන්වන තැනට මේ පරිසිවරු ප්‍රශ්නයක් අරගෙන එනවා. මේ ප්‍රශ්නය අරගෙන එන්නේ නිකම්ම නෙමෙයි, ස්වාමින් වහන්සේගෙන් උත්තරයක් ලබන්නට, උන්වහන්සේව චෝදනා කරන්නට, කටෙන් වචනයක් අල්ලගන්නට. මොකක්ද ඔවුන්ගේ ප්‍රශ්නේ? ස්වාමිනී, මොනියම් හේතුවක් නිසා හරි කමක් නැහැ, ස්වාම්පුරුෂයෙක්ට පුළුවන්ද තමාගේ භාර්යාව දික්කසාද කරන්නට, අතහැරලා දාන්නට? උන්වහන්සේ අම්මාකාරයකින් ආදර දුවේ පුතේ කිව්වනම් එහෙම ඔව් ඒක එහෙම පුළුවන් කියලා. ගලීලයේ ඉඳලා ජෙරුසලම දක්වා අවුරුදු 3ක් පුරාවට ආදරය ගැන, සමාව දීම ගැන, තේරුම් ගැනීම ගැන
උන්වහන්සේ දේශනා කරපු හැම දෙයක් මේ වචනෙන් නිෂ්පභා වෙනවා. අනෙක් අතට ස්වාමින් වහන්සේ කිව්වා නම් එහෙම නෑ දික්කසාද කරන්න බෑයි කියලා. ද්විතීය නීති සංග්‍රහයේ මෝසෙස්තුමාගේ නීතියේ 24 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තිය ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන සකසලා තියෙන නිසා උන්වහන්සේ වැරදිකාරයෙක් වෙනවා. උන්වහන්සේට ගල් ගහලා මරන්නට පුළුවන්, විනාශ කරලා දාන්නට පුළුවන්. අද මාක්තුමා අපිට කියා දෙන විදිහට උන්වහන්සේ ඊටාම බුද්ධිමත් විදිහට, සූක්ෂම විදිහට ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැතුව ප්‍රශ්නෙට ප්‍රශ්නයක් අහනවා. පරිස්වරුන්ට කතා කරලා කියනවා ඔබයි නීතිඥයෝ, ඔබයි නීතිය පරතරටම හදාarලා තියෙන අය සන්හෙඩ්‍රියන් සභාවෙන් ජුදාවරුන්ගේ උපරිමාධිකරණයෙන් වචනය අර්ථකථනය කරන්නට විස්තර කරන්නට නිල වශයෙන් අවසර ලබා දීලා තියෙන්නේ. ඔබ මොකද්ද ඔබේ නීතිය කියන්නේ? මෙන්න මේ වෙලාවේ පරිසරෝ බොහෝම ආඩම්බරෙන් අර ද්විතීය නීති සංග්‍රහයේ 24 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තිය කියනවා යම් හේතුවකින් බහර්යාවක් සුසු නැහැයි කියලා ස්වාම පුරුෂයා තීරණය කරෝතින් ඕනිම මොහොතක දික්කසාද සහතිකයක් ලියලා ගෙදරින් එලවලා දාන්නට පුළුවන්. මේක හොඳින් අහගෙන ඉන්න ස්වාමින් වහන්සේ කියනවා ඇයි මෝසෙස් ඒ වගේ නීතියක් ලිව්වේ? ඔබ බොහෝම හිත් දැඩි මිනිස්සු හින්දා දික්කසාද කරාගෙන් පස්සෙත් ගෙදරින් පිටත් කරලා යවුවගෙන් පස්සෙත් තවදුරට ඒ බහර්යාවට ස්ත්‍රියට කාන්තාවට ඔබ කරදර කරන නිසායි මෝසෙස්තුමා එහෙම නීතියක් ගෙනාවේ. ඒත් ආරම්භය එහෙම දෙයක් වුණේ නැහැ. දෙවියන් වහන්සේ එක මිනිස්සෙක් මවලා එක ස්ත්‍රියක් මවනවා. විකල්ප නැහැ. අතහැරියයි කියලා විවාහ වෙන්න කිසි කෙනෙක් නැහැ. එක්කෙනයි මවන්නේ එක්කෙනෙකුට. ඒ නිසා දෙවියෝ එක්කහු කරපු දේවල් මිනිස්යාට වෙන් කරන්න බැහැයි කියලා උන්වහන්සේ කියා දෙන්නේ. ඇත්තටම ස්වාමින් වහන්සේට මේ වගේ පිළිතුරක් දෙන්නට හේතුව මොකක්ද කියලා දැනගන්න දුවේ පුතේ. මේ වචනේ ස්වාමින් වහන්සේ උගන්වපු ඓතිහාසික වටපිටාවට යන්නට වෙනවා. මම ඔබට කලින් කිව්වා ජුදා නීතිය විග්‍රහ කරන්නට පුළුවන්, අර්ථකථනය කරන්නට පුළුවන් නිලලත් පිරිස තමයි පරිසිවරු කියලා කියන්නේ. ඕනම නීතියකට අර්ථකථනයක් වුන්ට තියෙනවා. නමුත් ස්වාමින් වහන්සේගේ කාලයට එද්දී මේ එකම නීතිය විග්‍රහ කරද්දී, විස්තර කරද්දී, අර්ථකථනය කරද්දී නීතිඥ කණ්ඩායම් දෙකක් බෙදෙනවා. ඔවුන් පාසල් දෙකකට, විශ්වවිද්‍යාල දෙකකට අයිති වෙන නීතිඥයෝ. පළවෙනි කණ්ඩායම තමයි සම්මායි නීතිඥයෝ. ඔවුන්ට සම්මායි නීතිඥයෝ නැත්තම් සම්මායි පරිසිවරු කියලා කියන්නේ කීර්තිමත් සම්මායි කියන මහා රබ්බිවරයාගේ පාසලේ වුන් ඉගෙන ගත්ත නිසා. මේ අය දික්කසාදේ පිළිබඳව පුදුමාකාර අර්ථකථනයක් තියෙනවා. දරුවා මිදුලේ සෙල්ලම් කර කර ඉද්දී වැටිලා කකුලෙන් ලේ ටිකක් ගැලුවොත් එහෙම ස්වාම පුරුෂයාට පුළුවන් බහර්යාව දික්කසාද කරන්නට. වතුර කලේ අරගෙන ගේ මැදින් යද්දී වතුර ටිකක් හැලුනොත් ඒ වැරද්ද ඇති බහර්යාව දික්කසාද කරන්නට. තමාගේ ගේම් පිටට ඇහෙන්න කතා කරලා ඒ කතා කරපු දේ අසල්වැසි ගෙදරට වුණොත් ඒ කාරණේ ඇති දික්කසාද කරන්නට. හොද්දට ලුණු මදි වුණොතින් ඒ කාරණේ ඇති දික්කසාද කරන්නට. අනික් කණ්ඩායම තමයි හිල්ලාල් නීතිඥයෝ නැත්තම් හිල්ලාල් පරිසිවරු. ඔවුන්ගේ නීතිය ඊට වඩා නම්‍යශීලී. මේ අය කියනවා බහර්යාවක් පැරණි ගිවිසුමේ ඉන්න ජෙසබෙල් රැජින නරකම කාන්තාව තරම් අධර්මිෂ්ඨ වුණත් අනාචාරයේ යෙදලා නැත්තම් කාමමිත්‍යාචාරය කරලා නැත්තම් දික් කසාදයක් ගැන හිතන්නටවත් බැහැයි කියලා. මෙන්න මේ වගේ මත දෙකක් දරන නීතිඥ කණ්ඩායම් දෙකක් මේ නීතිය පිළිබඳව තර්ක කරලා ගලීලේ ගුරුවරයා ගාවට එන උත්තරයක් හොයාගෙන මොකක්ද ඔවුන්ගේ බලාපොරොත්තුව? ස්වාමිනී ඔබ වහන්සේගේ අදහස හිල්ලාල්ගේ අදහසද ශම්මායිගේ අදහසද? ස්වාමින් වහන්සේ කියනවා මම හිල්ලාල්ගේ ගුරුකුලයට අයිතිත් නැහැ, ශම්මායිගේ ගුරුකුලයට අයිතිත් නැහැ. මම අයිති වෙන්නේ දෙවියන් වහන්සේගේ ගුරුකුලයට. උන්වහන්සේ ආරම්භයේදී එක ස්ත්‍රියක් මවනවා, එක පුරුෂයෙක් මවනවා, ඔවුන් ආශිර්වාද කරනවා. ඒකින්ද දෙවියෝ එක්කහු කරපු දේවල් මිනිස්සුන්ට වෙන් කරන්නට බැහැයි කියලා. කතන්දරේ සාකච්ඡාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඔවුන් ගෙදර යනවා. ස්වාමින් වහන්සේත් එක්ක ඔවුන් පෞද්ගලික සාකච්ඡාවකට ඇතුළු වෙනවා. මේ ශ්‍රාවකයෝ ස්වාමින් වහන්සේගෙන් අහනවා ස්වාමිනී අද මොකද්ද ඔබ ඉගැන්නුවේ? මොකද්ද ඔබ වහන්සේ පරිසරවරුන් කරපු අභියෝගය? ඇයි
උන්වහන්සේගේ ශ්‍රාවකයොත් සාමාන්‍ය දුදා මිනිස්සු. ඔවුන් දන්නේ මේ අය උගන්වපු ඉගැන්වීම්. අන්න ඒ වෙලාවේ ආදර දුවේ පුතේ ඔබ වචනයට ගැඹුරින් අහුම්කන් දුන්නා නම් ඔබට ඇහෙන්නට ඇති දේව වචනය තුල ජීවමාන ස්වාමින් වහන්සේ මෙතෙක් ඉගන්වපු ඉගැන්වීම් වල භයානකම ඉගැන්වීම් උගන්වනවා. මොකද්ද? යම් ස්ත්‍රියෙක් තීරණය කරෝතින් එහෙම තමාගේ ස්වාම්පුරුෂයව දික්කසාද කළ වෙන මිනිස්සෙක් එක්ක යන්න ඒ කාන්තාව කාමමිත්‍යාචාරය කරනවා. යම් පුරුෂයෙක් තීරණය කරෝතින් තමාගේ භාර්යාව දික්කසාද කරලා වෙන කාන්තාවක් එක්ක ජීවත් වෙන්න ඒ පුද්ගලයාත් කාමමිත්‍යාචාරය කරනවා. මොකද්ද මේ ස්වාමින් වහන්සේ කියන බරපතල ප්‍රකාශනය? මෝසෙස් තුමාගේ පැරණි නීතියට අනුව මරණ දණ්ඩනය දෙන්න පුළුවන් පව් තුනයි තියෙන්නේ. පළවෙනි පාපය තමයි බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීම, බොරු දෙවිවරුන් ඇදහිීම. එහෙම වුණොත් මරා දාන්නට ඕන. දෙවෙනි කාරණය තමයි මිනී මැරීම. කවුරු හරි කෙනෙක්ව මැරුවොත් එහෙම ඒ පුද්ගලයාවත් ඒ ආකාරයෙන් මරා දාන්නට ඕන. තුන්වෙනි පාපය තමයි දුවේ පුතේ කාම මිත්‍යාචාරය කිරීම. යම් කිසි කෙනෙක් කාම මිත්‍යාචාරය කරලා වුණොත් එහෙම නගරයෙන් පිටතට ඇදගෙන ගිහිල්ලා ඒ පුද්ගලයාව ගල් ගහලා මරන්නට ඕන. පූජක පවුලකට අයිති වුණොත් එහෙම නිර්වත් කරලා ගිනි තියලා මරන්නට ඕන. මොකද්ද මේ ස්වාමින් වහන්සේ උගන්වන බලවන්ත ඉගැන්වීම? යම් කිසි කෙනෙක් තීරණය කරෝතින් තමාගේ පෞල් ජීවිතේ කඩාකප්පල් කරගන්නට ඕන, දික්කසාද කරගන්නට ඕනේ කියලා. කවුරු හරි කෙනෙක් ඍජුව හෝ වක්‍රව හෝ තවත් කෙනෙක්ගේ පවුලක් කඩලා දාන්නට විනාශ කරන්නට හිතුවොත් එහෙම ස්වාමින් වහන්සේ කියනවා ඒ වගේ පුද්ගලයෙක් ජීවත් වෙනවට වඩා හොඳයි නගරයෙන් පිටතට ඇදගෙන ගිහිල්ලා ගල් ගහලා මරා දාන්නට කියලා. ඔය වගේ ඉගැන්වීමක් ඕට ඉස්සල්ලා ස්වාමින් වහන්සේ උගන්වන එක වතාවයි. මේ කුඩා දරුවන්ගෙන් බාලයන්ගෙන් කාව හරි පාපයට පෙළඹුවොතින් ඒ පුද්ගලයාගේ බෙල්ලේ ගලක් කෙල්ලලා ඇඹරුම් ගලක් කෙල්ලලා මුහුදට තල්ලු කරලා දාන්න. මිනියවත් ගොඩ පාවෙන්නට ඕනේ නැහැ. උන්වහන්සේ කියන්නේ මිනිහ මරන්න කියලා නෙමෙයි දුවේ පුතේ. මේ පාපයේ තියෙන බරපතලකම පවුලක් කඩනවයි කියන්නේ, පවුලක් දික්කසාද වෙනවයි කියන්නේ, ඒ වගේ කාරණයකට උඩගෙඩ දෙනවයි කියන්නේ, උදව් වෙනවයි කියන්නේ ඒ තරම්ම බරපතල පාපයක් කියලා උන්වහන්සේ කියන්නේ. ඇයි උන්වහන්සේ මේ ගැන මෙච්චර ප්‍රබල ඉගැන්වීමක් උගන්වන්නේ? ඒකට උත්තරේ දරුවනේ දේව වචනයේම පිටුවතරේ තියෙනවා. දෙවියන් වහන්සේ ලස්සන ලෝකයක් මවනවා. මේ හැම දෙයක්ම හරිම ලස්සනයි කියලා උන්වහන්සේ දකිනවා. හැබැයි උන්වහන්සේ මිනිස්යාව මවලා මොකද්දෝ අඩුපාඩුවක් දකිනවා. මිනිසා තනිව සිටීම සුදුසු නැත. ඒක නිසා මම සහකාරියක් මවනවා. අපි දන්නවා මැවීමේ කතාව අපි ගොඩාක් කියලා තියෙනවා. මේ තරුණ මනමාලයාවයි මනමාලියවයි උන්වහන්සේ ඉස්සරහට අරගෙන ඇවිල්ලා උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේද 27 28 වගන්තිවල මෙන්න විශ්වයේ පළවෙනි ආඥාව උන්ට දෙනවා. ඔබ ගොස් බෝ වී වැඩි වර්ධනය වී පොළොව පුරා පැතිරේ යටත් කරගන්න. ඔන්නෝම තමයි අද අපි ආඥා කරන මේ පෞල් ජීවිතය, විවාහ ජීවිතය ආරම්භ වෙන්නේ. දෙවියන් වහන්සේ උන්ට හැමදේම දෙනවා. ජීවත් වීමේ සියලු අවශ්‍යතාවයන් දෙනවා. නමුත් ඉතිහාසයේ එක්තරා අවාසනාවන්ත දවසක දෙවියන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්නට ඕන යමක්. මොවුන් යනවා පුරාතන සර්පයත් එක්ක සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡාව අවසන් වෙන්නේ මුළු මිනිස් සංහතියම කඩා බිඳිලා. ඒ පාපයට වැටීමට අපි කියනවා ජම්ම පාපය කියලා. ජම්ම පාපය නිසා ආදර දුවේ පුතේ මිනිස්යාට නැති වෙන්නට පුළුවන් හැම දෙයක්ම නැති වෙනවා. කියවලා බලන්න උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදය 17 වෙනි වගන්තියේ එක එක්කෙනාගේ පාපේ හැටියට එක එක්කෙනාට විසි දඬුවම් දෙන ස්වාමින් වහන්සේ මහ පොළොවට දරන්නට බැරි වචනයක් කියනවා. නුඹලාගේ පාපය නිසා පොළොවට ශාප වේවා. මේ වචනෙන් පස්සේ නැති වෙන්න පුළුවන් හැම දෙයක්ම නැති වෙනවා. හැබැයි දුවේ පුතේ ස්වාමින් වහන්සේ එක දෙයකට අත තියන්නේ නැහැ. මොකද්ද? පෞල් ජීවිතය, විවාහ ජීවිතය සියලු කාරණා ඉවර වෙලා මේ යෝලව කැඳවලා ස්වාමින් වහන්සේ ආය වතාවක් විශ්වයේ පළවෙනි ආඥාව දෙනවා. යන්න, බෝ වී වැඩි වර්ධනය වෙන්න, පොළොව පුරා පැතිරෙන්න, ඒ යටත් කරගන්න. දේව වචනේ තවත් ටිකක් ඉස්සරහට එද්දී උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ දෙවියන් වහන්සේ වේදනාත්මක වචනයක් කියනවා. මිනිසා මැවීම ගැන මම කනගාටු වෙනවා. තවදුරටත් මහ පොළොවේ පාපේ බර දරන්නට පොළොවට බෑ. මම මේ පොළොව මහා ගම් වතුරකින් විනාශ කරලා දානවා.
එහෙම විනාශ කරන්නට ඉස්සර වෙලා මෙන්න ධර්මිෂ්ඨ තාත්තා කෙනෙක්ට නෝවට ඒ නෝවගේ ධර්මිෂ්ඨ බහර්යාවට දරුවන්ට දෙවියන් වහන්සේ කියනවා නැවට ඇතුල් වෙන්න. නැවට ඇතුල් වුණාගෙන් පස්සේ දුවේ පුතේ නැවේ දොළගුරු දාන්නේ දෙවියන් වහන්සේ. පවුල සුරක්ෂිතයි කියලා තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. අජීවි සජීවි හැම දෙයක්ම මේ මහා ගම් වතුරට සෝදගෙන ගියත් නෝවයි බහර්යාවයි දරුවේ රැකෙනවා. ගම් වතුර බහැලා ගියාගෙන් පස්සේ නෝවා නැවෙන් බහැලා දෙවියන් වහන්සේට මහා යාගයක් ඔප්පු කරනවා පවුල අයත් එක්ක එක්කහුව වෙලා. මෙන්න දෙවියන් වහන්සේ ආය වතාවක් කොහොම ආශිර්වාද කරලා මැවිල්ලේ පළවෙනි ආඥාවට අරන් යනවා. ඔබ ගොස් බෝවි වැඩි වර්ධනය වී පොළොව පුරා පැතිරේ යටත් කරගන්න. දේ වචනේ ආබ්‍රහම්ගේ කාලෙට එද්දී උත්පත්ති පොතේ 18 19 පරිච්ඡේද වලට එද්දී සොදොම් ගොමෝරා නගර දෙකේ මිනිස්සු පෞල් ජීවිතයට විරුද්ධව දේව නීතියට විරුද්ධව කරන්නට පුළුවන් උපරිම පාපය කරනවා. මොකද්ද මේ පාපය? කාන්තාව ගිහිල්ලා කාන්තාවොත් එක්ක ජීවත් වෙනවා. පුරුෂයෝ ගිහිල්ලා පුරුෂයොත් එක්ක ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ ආය මේ අයට අනතුරු අඟවනවා. අවවාද කරනවා මේ පාපිෂ්ඨ ජීවිතෙන් අහක් වෙන්න ඔක වැරදි කියන තරමට ඔවුන් මුරණ්ඩුයි. ඒ නිසා එක්තරා දවසකදී දෙවියන් වහන්සේ තීරණය කරනවා අහසෙන් ගිනි ගෙන්දගම් වට්ටලා මේ නගර දෙක අලුදූලි කරලා දාන්නට. නමුත් ඊට ඉස්සර වෙලා ඒ නගරේ ඉන්න ලොත් කියන තාත්තට ධර්මිෂ්ඨ ස්වාම්පුරුෂයාට භාර්යාවට දරුවන්ට දේවදූතයෝ කියනවා නගරයෙන් පිට වෙන්න. ඔවුන් අකමැති නගරේ දාලා යන්න. දේවදූතයෝ බලහත්කාරයෙන් ඔවුන් ඇටගෙන නගරයෙන් එළියට දානවා. නගර දෙක අලුදූලි වෙලා බිමට සමතලා වෙද්දී ස්වාමින් වහන්සේ පෞල් ජීවිතේ රකින්නවා. ජම්ම පාපයට ඉඩ දෙන්නේ නැහැ. මහා ජලගල්මට ඉඩ දෙන්නේ නැහැ. මහා ගින්නට ඉඩ දෙන්නේ නැහැ උන්වහන්සේ පෞල් ජීවිතේ විනාශ කරන්නට. ඇයි ඒක එහෙම වෙන්නේ? පෞලට විවාහ බැම්මට දෙවියන් වහන්සේ ඒ තරම්ම ආදරෙයි. ස්වාමින් වහන්සේට ඒ තරම් මේ කාරණය අවශ්‍යයි. ඒ තරමටම ස්වාමින් වහන්සේ පෞලට ගරු කරනවා. මේ ගරු කිරීමේ උපරිමය තමයි ආදර දුවේ පුතේ. උන්වහන්සේගේ එකම පුතා ලෝකයට වැඩම කරන මොහොත උන්වහන්සේ දෙවියන් වහන්සේ නිකම්ම දෙවි කෙනෙක් නෙමෙයි. ඕනෙම දෙයක් කරන්න පුළුවන් දෙවි කෙනෙක්. සර්ව බලධාරී දෙවි කෙනෙක්. උන්වහන්සේට ඕන තරම් ක්‍රම තියෙනවා තමාගේ පුතාව ලෝකයට එවන්නට. නමුත් දෙවියන් වහන්සේ තෝරගන්න ක්‍රමවේදය තමයි පෞල. මෙන්න මේ පෞල තමයි ආදර දුවේ පුතේ ලෝකාන්තිමේ දක්වා හැම ක්‍රිස්තියානි පෞලකම දෙවියන් වහන්සේට ප්‍රියමනාපව ජීවත් වෙයි කියලා උන්වහන්සේ තන හැම පෞලකම පරමාදර්ශයේ විදිහට උන්වහන්සේ දෙන්නේ. මේ පවුලේ තාත්තා කෙනෙක් ඉන්නවා ජුසේතුමා. ශුද්ධෝ පවුලට මොනතරම් සේවයක් කරත් ශුද්ධ ලියවිල්ල මේ තාත්තා ගැන කියන්නේ එකම එක කාරණයයි. මොකද්ද මේ කාරණය? මරියතුමීට විවාහගිය උසුම් දී සිටි ජෝසෙප් සත්පුරුෂයෙකු බැවින් පවුලේ තාත්තා ධර්මිෂ්ඨයි. පවුලේ ස්වාම්පුරුෂයා සත්පුරුෂයෙක්. ශුද්ධ ලියවිල්ල පැරණි ගිවිසුමට ආදර දුවේ පුතේ සත්පුරුෂයෙක් ධර්මිෂ්ඨයෙක් කියලා කියන්නේ දේවගරුභය ඇති කෙනෙක්, අසල්වැසියට ආදරය කරන කෙනෙක්. කවුද තාත්තා? දේවගරුභය ඇති කෙනෙක්, දෙවියන් වහන්සේ සම්බන්ධ යුතුයකම් කරන කෙනෙක්, තමාගේ භාර්යාවට දරුවට ආදරය කෙනෙක්. මේ පවුලේ අම්මා ගැන ලූක්තුමා කතා කරන හැම මොහොතම කියනවා එතුමිය සියල්ල සිත්හි නිදන් කොට මෙනෙහි කළාය. ජීවිතේ මූණ දෙන්නේ දුකක්ද, සන්තෝෂයක්ද, හිනාවක්ද, කඳුලක්ද, අරගලයක්ද, අරබුදක්ද, වේදනාවක්ද, බලාපොරොත්තු සුන්වීමක්ද මොකක් වුණත් හදවත තුල දරාගෙන මහත් විශ්වාසයෙන් දේව කැමැත්ත හොය හොය යාඥා කරන අම්මා කෙනෙක්. තාත්තා විශ්වාසවන්තයි, අම්මා යාඥාවේ අම්මෙක්. තාත්තා ධර්මිෂ්ඨයි, අම්මා සියල්ල සිත්ති දරාගෙන අදා ගන්න අම්මෙක්. ඒ නිසාම ලූක්තුමා දරුවගේ බාල කාලය එක වාක්‍යයකින් ඉවර කරනවා. ගමේ මිනිස්සු දරුවට හොඳයි කිව්වලු, දෙවියන් වහන්සේ දරුවට හොඳයි කිව්වලු. අම්මලා තාත්තලා ශුද්ධවන්ත වෙද්දී, ධර්මිෂ්ඨ වෙද්දී, යාඥාවේ දෙමව්පියෝ වෙද්දී මේක තමයි දරුවන්ට දෙවියන් වහන්සේ සලස්සන වරප්‍රසාදීය ජීවිතය. ආදර දුවේ පුතේ, දේව වචනේ ශුද්ධ ලියවිල්ලේ පොත් 73 පුරාම පිටුවක් පාසා ස්වාමින් වහන්සේ පෞල් ජීවිතය පිළිබඳව අපිට උගන්වන රහසක් තියෙනවා. මෙතන ඉන්න තාත්තලා, මෙතන ඉන්න ස්වාම්පුරුෂයෝ මම මේ කියන දෙයට හොඳින් සවන් දෙන්න.
හොඳින් සවන් දෙන්න ආදර පියවරණේ ස්වාමිපුරුෂයනි. දේ වචනේ අපිට කියා දෙන කාරණයක් තමයි තාත්තා කෙනෙක් ධර්මිෂ්ඨ වෙද්දී තාත්තා කෙනෙක්ගේ ක්‍රියා වචන සිතුවිලි ආකල්ප ශුද්ධවන්ත වෙද්දී දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ තාත්තා විතරක් නෙමෙයි. තාත්තගේ භාර්යාව විතරක් නෙමෙයි. තාත්තගේ දරුවන්ව විතරක් නෙමෙයි. තාත්තගේ ලෙයින් ලෝකයේ අවසානයේ දක්වා බිහි වෙන්නට එන මුළු මහත් පරම්පරාව නොව ධර්මිෂ්ඨයි. දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ මුළු පරම්පරාවම. ආබ්‍රහම් ධර්මිෂ්ඨයි. දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ මුළු පරම්පරාවම. ඔබ හිතනවා නම් ඔබේ පවුල ඔබේ පරපුර ශුද්ධවන්ත භාග්‍යවන්ත ආශිර්වාදවත් පරම්පරාවක් වෙන්නට කියලා. මෙන්න ආදර ස්වාමිපුරුෂයනි පියවරුනි ස්වාමින් වහන්සේ මංගල කාලේ ඔබට තවත් අවස්ථාවක් දෙනවා. ක්‍රියා වචන ආකල්ප ශුද්ධවන්ත කරගන්න. ඒ වගේම තමයි තාත්තා කෙනෙක් අධර්මිෂ්ඨ වෙද්දී තාත්තා කෙනෙක්ගේ ක්‍රියා වචන සිතුවිලි ආකල්ප පාපිෂ්ඨ වෙද්දී උන්වහන්සේගේ උදහස පරම්පරාවෙන් පරම්පරාවට යනවා. ඔබ කියවුවොත් එහෙම 2 සාමුවෙල් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තිය ස්වාමිපුරුෂයෙක් ගැන තාත්තා කෙනෙක් ගැන කියනවා. ඊශ්‍රායල් වරුන්ගේ සත්කීර්තිමත් රජුරුව දාවිත් කාමමිත්‍යාචාරයේ පාපය කරනවා, වංචනික පාපයේ බොරුවේ පාපය කරනවා, මිනිමැරීම කරනවා, අසල්වැසියගේ භාර්යාව උපක්‍රමයෙන් පැහැර ගන්නවා. ඔහු හිතනවා හැමදේම හරි හැමදේම නියමාකාරයෙන් සිද්ධ වුණාය කියලා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දිවස්වරයව එවනවා රජුරුවන්ගේ මාලිගාවට. එවල මොකද්ද කියන්නේ? නුඹ මේ කරපු පාපය නිසා ලේවැගිරීමයි කඩු පහරයි මම නුඹේ පරපුරෙන් අහක් කරන්නෙම නැහැ. නුඹ කරපු මේ පාපය නිසා කඩු පහරයි ලේවැගිරීමයි නුඹේ පරම්පරාවෙන් මහන් අහක් කරන්නේ නැහැ. ආදර පියවරුනි ස්වාමිපුරුෂයනි අද දවසේදී මේ සුද්ධෝ යාගයේ මොහොතේදී ජීවමාන ස්වාමින් වහන්සේ ඔබට නිදහස් කැමැත්ත දෙනවා බාර ගන්නට. ඔබ පරම්පරාව ශාපලත් පරම්පරාවක් කරන තාත්තෙක්ද ආශිර්වාදවත් පරම්පරාවක් කරන තාත්තෙක්ද ජීවිතේ ධර්මිෂ්ඨ කරගන්න ක්‍රියා වචන ආකල්ප ශුද්ධවන්ත කරගන්න ස්වාමින් වහන්සේ ඔබට උදව් වෙන්නට සූදානම්. දේ වචනය තාත්තලා ගැන ඒ විදිහට කියද්දී ඊට වඩා භයානක ඉගැන්වීමක් අම්මලා ගැන උගන්වනවා. අම්මා කෙනෙක් ශුද්ධවන්ත වෙද්දී අම්මා කෙනෙක් යාඥාවේ අම්මා කෙනෙක් වෙද්දී අම්මා කෙනෙක්ගේ ක්‍රියා වචන සිතුවිලි ආකල්ප ශුද්ධවන්ත වෙද්දී දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ ඒ අම්මගේ කුස ඒ අම්මගේ කුසෙන් බිහි වෙන දුවා දරුවන්ව. එක සාමුවෙල් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ අපිට හම්බ වෙනවා හන්නා කියලා අම්මා කෙනෙක්. මේ අම්මට දරුවෝ නැහැ. වඳ ස්ත්‍රියක්. ගමේ කාන්තාව අපහාස කරනවා. ප්‍රසිද්ධ තැනකට එන්නට බෑ. හැබැයි මේ විශ්වාසයේ අම්මා යාඥා කරනවා, අඬ අඬා යාඥා කරනවා දෙවියන්ට. එක්තරා දවසකදී දරු සම්පත ලැබෙනවා. දරුවා ටිකක් ලොකු වුණාම, දරුවා කිරි වැරුවාම යහපතෙන් අයහපත, අයහපතෙන් යහපත වෙන් කරගන්න පුළුවන් වුණාම මෙන්න අම්මයි තාත්තයි දෙන දරු පැටියව අරගෙන එනවා ශීලෝ කියන ස්ථානයේ තියෙන දේව මාලිගාවට. උත්තම පූජක ඒලිට කතා කරලා කියනවා හරිම ලස්සන කතාවක්. ස්වාමිනී මේ ඉන්නේ අපිට දෙවියෝ දීපු දරුවා. අපේ පණරත් වඩා ආදරේ දරුවා. අපි කැමති මේ දරුවව පූජක සේවයට දෙන්නට, දේව මාලිගාවේ සේවයට කැප කරන්නට. මේ අම්මා හරිම ලස්සන වචනයක් කියනවා. මම කැමති මගේ දරුවා හැමදාම දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනී ඉන්න මට. බලන්න අම්මගේ දරුවා කුසේ ඉද්දිත් අම්මගේ තියෙන පැතුම. මම කැමති මගේ දරුවා හැම මොහොතෙම දෙවියන් වහන්සේ ඉදිරියේ ඉන්නවට. මේ සාමුවෙල් කියන දරුවට විතරයි පස්සේ කාලෙක මුළු ශුද්ධ ලියවිල්ලම ශීර්ෂ නාම 3කින් ආමන්ත්‍රණය කරන්නේ. විනිශ්චයකාරයා, පූජකයා, දිවස්වරයා. ඇයි එහෙම ශ්‍රේෂ්ඨ පුතෙක් බිහි වෙන්නේ? අම්මගේ ශුද්ධවන්තකම. එක දවසක් ආදර දරුවෙනි එක්තරා ස්ථානික ස්වාමින් වහන්සේ දේශනා කර එද්දී ඉස්නාවක ජ්වාම්තුමාගේ ගෝලියෝ කණ්ඩායමක් වෙනවා උන්වහන්සේව හම්බ වෙන්නට. ඇවිල්ලා ප්‍රශ්න කීපයක් निराකරණය කරගෙන ඔවුන් යද්දී රැස් වෙලා ඉන්න මහා සෙනගට ස්වාමින් වහන්සේ කතා කරලා කියනවා ස්ත්‍රියකගෙන්, කාන්තාවකගෙන්, අම්මා කෙනෙක්ගෙන් මේ ලෝකෙට බිහි වෙච්ච දරුවෙක් ඉන්නවා නම් ස්නාවක ජ්වාම්තුමා තරම් උතුම් කෙනෙක් නැහැ.
ජේසුයි කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. ස්ත්‍රියකගෙන් අම්මා කෙනෙක්ගෙන් මේ ලෝකෙට යම් පුතෙක් බිහි වෙලා ඉන්නවා නම් ස්නාවක ජුවාම්තරම් උතුම් කෙනෙක් නැහැ. කොහොමද අම්මා උතුම් වෙන්නේ? කොහොමද දරුවා උතුම් වෙන්නේ? කොහොමද දරුවා ධර්මිෂ්ඨ වෙන්නේ? අම්මගේ ශුද්ධවන්තකම, අම්මා කෙනෙක්ගේ ක්‍රියා වචන සිතුවිලි ආකල්පවල තියෙන ශුද්ධවන්තකම. ඒ වගේම තමයි අම්මා කෙනෙක් අයහපත් වෙද්දී, අම්මා කෙනෙක්ගේ ක්‍රියා වචන සිතුවිලි ආකල්ප පාපිෂ්ඨ වෙද්දී දේව උදහස ඒ කුසහරහා මුළු රටකට ජාතියකට බෙදිලා යනවා. දෙක රාජාවලිය පොතේ අපිට හම්බ වෙනවා ජෙසබෙල් කියන අම්මා, ජෙසබෙල් කියන භාර්යාව එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. සමාරියේ රජුරුවන්ගේ ආහබ් රජුරුවන්ගේ භාර්යාව දිවස්වරුන්ව මරනවා. අහිංසකයන්ව මරලා ඉවරලා ඔවුන්ගේ ඉඩම් මංකොල්ල කනවා. දෙවියන් වහන්සේ ගැන කතා කරපු දිවස්වරුන්ව මරනවා. ආගම අදහන්න දෙන්නේ නැහැ. එක වතාවක නාබොත් කියන දුප්පත් මිනිස්සයාව සහසික විදියට මරලා ඒ මිනිස්සයාගේ ඉඩම කොල්ල කනවා. හැම දෙයක්ම රහසින් වෙන්නේ. හැම දෙයක්ම සලසුන් සහගතව වෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ දකිනවා. උන්වහන්සේගේ දිවස්වරයව එවනවා සමාරියේ රජමාලිගාවට. කතා කරලා කියනවා නාබොත්ගේ රුධිරය නගරයෙන් පිට බල්ලෝ ලෙව කෑවේ යම්සේද ඔබේ රුධිරයේද ලෙව කනවා. මේ අම්මගේ පාපිෂ්ඨකම නිසා ජුදා රාජවංශය මේ දවසින් ඉවර වෙනවා. අද දක්වා උන්ට ගොඩනගා ගන්නට බැරි වෙන රාජවංශයම ඉවර වෙලා යනවා. ආදර මව්වරුනි, ආදර භාර්යාවිනි, මේ ශුද්ධෝ දිව්‍ය යාගය තුල ස්වාමින් වහන්සේ නැවත ඔබට අවස්ථාවක් දෙනවා. ඔබෙන් කුසෙන් බිහි වෙන දරුවෝ, ඔවුන්ගෙන් බිහි වෙන දරුවෝ මතු පරම්පරාව ශුද්ධවන්ත, භාග්‍යවන්ත, ආශිර්වාදවත් දරුවෝද නැද්ද කියන එක තීරණය කරන්නට. අම්මලා තාත්තලා ගැන, ස්වාම්පුරුෂයෝ භාර්යාවෝ ගැන මේ විදිහට කතා කරන දේ වචනයම ප්‍රබල විදිහට කතා කරන පුංචි දුවේ පුතේ ඔබ ගැන, තරුණ දුවේ පුතේ ඔබ ගැන මේ පියතුමා කියන දේ මුළු ජීවිතේටම අද හිතට ගන්න. අද ඔබ ඔබේ අම්මට සලකන්නේ මොන විදිහටද? ඔබේ තාත්තට සලකන්නේ මොන විදිහටද? ඔබේ අම්මවයි තාත්තවයි අඬවන්නේ කොහොමද? අම්මවයි තාත්තවයි රවට්ටන්නේ කොහොමද? ඔවුන්ගේ ජීවිත ඔවුන්ට එපා කරන තත්වයට ඔබ පමුණුවන්නේ කොහොමද? එකකින් 100ක් වන්දි ගෙවන්න සූදානම් වෙන්න. අද ඔබ ඔබේ දෙමව්පියන්ට සලකන ආකාරයට දවසක ඔබේ දරුවොත් ඔබට සලකාවි. එදාට අඬන්න ලෑස්ති වෙන්නට එපා. අද දරුවෝ නිසා අඬන ගොඩක් අය මතක් කරලා බැලුවොත් ඔවුන්ගේ ළමා කාලේ තමන්ගේ දෙමව්පියන්ව අඬවපු අය. මම ඔබට අපූර්ව උදාහරණයක් කියන්නම් දේ වචනේ. ඔබලා අහලා ඇති ආබ්‍රහම් තුමාගේ පොළොන්දුවේ පුත්‍රයා ඊසාක් විවාහ වෙනවා රෙබෙකා කියන භාර්යාවත් එක්ක. ඔවුන්ට දරුවෝ උපදිනවා. වැඩිමලා ඒසව්, බාලයා ජාකෝබ්. ඒ දවසක් ජාකෝබ් කියන පුතා මොකද කරන්නේ? සතෙක්ව මරලා ඒ සතාගේ ලොන් තමාගේ ඇඟේ දාගෙන ඒ සතාගේ ලේ සුවඳ තමාගේ ඇඟෙන් වෑහෙන්න ලක්වලා එතකොට අන්ධ වෙලා ඉන්න, කොර වෙලා, අබ්බගාත වෙලා, වයෝවෘද්ධ වෙලා ඉන්න තාත්තව රවට්ටනවා. වාංචනිකව ආශිර්වාදේ පැහැර ගන්නවා. කාලයක් ගත වෙනවා. හැමෝටම හැමදේම අමතක වෙනවා. තාත්තව රවට්ටපු, සතෙක්ව මරාගෙන කෑම උයාගෙන ලේ වගුරලා ගිය පුතා දරුවෝ 13 දෙනෙක්ගේ තාත්තා වෙනවා. පුත්තු 12යි දුවයි. මේ තාත්තා එක පුතෙකුට ගොඩාක් ආදරේ ජෝසප්ට. මේ ගැන අනිත් සහෝදරයෝ ඉරිසියා කරලා මොකද කරන්නේ? දරුවා විකුණනවා ඉස්මායිල් වරුන්ට. රිදී 30කට විකුණලා ඔහුගේ උතුරු සළුව ගලවලා ගන්නවා. සතෙක්ව මරලා සතාගේ ලේ ලොම් මේ උතුරු සළුවේ දාලා සතාගේ මස් ටික අනුභව කරලා මෙන්න ඒ කාලේ ඇස්පේන් නැතුව වයෝ වෘද්ධ වෙලා ඉන්න ජාකෝබ් ගාවට යනවා. ඔබේ ප්‍රේමවන්ත පුත්‍රයා ජෝසප්ව මිටියාවතේදී සත්තු මරාගෙන කාලා මෙන්න උතුරු සළුව හම්බ වුණා. සතෙක් මරලා සතාගේ මස් අනුභව කරලා සතාගේ රුධිරය ලොම්පාවිච්චි කරලා ජාකෝබ් තාත්තව රැවට්ටුවා වගේම අවුරුදු ගාණක් ගිහිල්ලා මෙන්න ජාකෝබ්ගේ දරුවොත් ජාකෝබ්ව රවට්ටනවා. ආදර තරුණ දුවේ පුතේ, පුංචි දුවේ පුතේ, ඉදිරියේදී අනාගතයේදී ඔබ හිතනවා නම් ඔබේ දරුවෝ ඔබට ගරු කරන්නට ඕනේ කියලා, අවංක වෙන්නට ඕනේ කියලා, ආදරය කරන්නට ඕනේ කියලා, ඔබේ ජීවිතේ සතුටෙන් තියන්න ඕන කියලා මෙන්න ස්වාමින් වහන්සේ මේ දිව්‍ය ආගයේදී ඔබට ආරාධනා කරනවා.
ඔබේ දෙමව්පියන්ට ඒ ආකාරයෙන් සලකන්නට කියලා. මේ තමයි ආදර දුවේ පුතේ පවුල ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත. ශුද්ධවන්ත පවුලක් ජීවත් වෙන්න කොහොමද කියලා උන්වහන්සේ අපිට කියා දෙන ආකාරය. ජීවමාන ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරාගෙන පස්සේ ධර්මදූත කාර්යය ආකාර දෙකකට කරනවා. පළවෙනි ක්‍රමය තමයි දේශනා කිරීම ඉගැන්වීම. දෙවෙනි ක්‍රමය තමයි ප්‍රාතිහාර්ය කිරීම. උන්වහන්සේ කවදාවත් ආදර දුවේ පුතේ දේව මාලිගාවේ ප්‍රාතිහාර්ය කරේ නැහැ. උත්තම පූජකයන්ගේ නායක පූජකයන්ගේ ගෙවල් වල ප්‍රාතිහාර්ය කරේ නැහැ. ඉඳ හිට ගමේ සිනගෝගේ ප්‍රාතිහාර්යයක් කරලා තියෙනවා. උන්වහන්සේගේ බොහෝමයක් ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නේ ගෙවල් වල, පවුල් වල, ඔබ අපි වගේ සාමාන්‍ය ජීවත් වෙන තැන. ජෝම්තුමාගේ දෙවෙනි පරිච්ඡේදය අපිට කියා දෙන විදිහට ස්වාමින් වහන්සේගේ පළවෙනි ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නේ ගමේ ගෙදරක කානානුවර අහිංසක මනාල යුවලක් ලැජ්ජාවට පත් වෙන්න යන තැනක මිදිවිෂ ඉවර වෙච්ච තැනක ජෝම්තුමා අපිට කියනවා මේ විවාහ මංගලෝත්සවය තුල දේව මාතාවන් වහන්සේට සාලේ ඉඳලා මිනිස්සු විනෝද වෙන තැන්වල ඉඳලා කුස්සිය වෙනකන් හැම දෙම හොයලා බලන්නට ඇඟිලි ගහන්නට කරදර වෙන්නට අයිතියක් දීලා තිබිච්ච ගයක්. නැත්තම් දේව මාතාවන් වහන්සේ පුතා ගාවට එන්නේ වයින් ඉවරයි කියන්න. ඒ වගේම ස්වාමින් වහන්සේව මේ ගෙදරට ආරාධනා කරලා මෙන්න බලන්න ආදර දුවේ පුතේ පවුලක් තුල ප්‍රාතිහාර්යයක් සිද්ධ වෙන්නට වටපිටාවක් නිර්මාණය වෙන හැටි. ජීවමාන ස්වාමින් වහන්සේට ආරාධනා කරලා දේව අම්මට ගේ ඇතුලේ අයිතිය දීලා එහෙම තැනක සිද්ධ වෙන්න පුළුවන් ප්‍රාතිහාර්යයක් විතරයි. පුතේ වයින් ඉවරයි. මේ මිනිස්සු ලැජ්ජාවට පත් වෙන්නට යන්නේ වයින් ටිකක් හොයාගන්නට ඕන. කියවලා බලන්න මේ අපූර්ව අත්දැකීම ජුදේවරුන්ගේ පවිත්‍ර වීමේ පිළිවෙත් වලට එතන තිබුණු ගල් භාජන 6ක්. ඒ ගල් භාජන 6 පිරෙන්නට වතුර පිරෙව්වලු. එකකට ලීටර් 100ක් අල්ලනවලු. ලීටර් 600ක් වයින්. සමහරලාට අපේ ගෙදර තියෙන වතුර ටැංකියටවත් එච්චර වතුර අල්ලන්නේ නැහැ. බොණ්ඩ බැරි නම් නාන්න කියලා උන්වහන්සේ වයින් දීලා. මේ තමයි දේව මාතාවන් වහන්සේට පවුලේ අයිතිය දුන්නාම ජීවමාන ස්වාමින් වහන්සේව පවුලට ආරාධනා කරාම එතන සිද්ධ වෙන්න පුළුවන් ප්‍රාතිහාර්ය මාක්තුමා කියා දෙන විදිහට ස්වාමින් වහන්සේගේ දෙවනි ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නේ දුවේ පුතේ ගෙදරක සබත් දවසේ සිනගෝගේ දේශනා කරලා ඉවර වෙලා මහන්සි වෙන ස්වාමින් වහන්සේට පේදුරු කියන තාත්තා ස්වාම්පුරුෂයා කියනවා ස්වාමිනියන් අපේ ගෙදර කෑම ටිකක් ගාලා විවේක ගමු. ගෙදරට ඇතුල් වෙද්දී ගෙදර මහා කලබගෑනියක් සාලේ මෙට්ටයක් මත පේදුරුතුමාගේ නැන්දනියව සතපෝලා ඉන්නවා මරණාසන්නයි උණ රෝගෙන්. ස්වාමින් වහන්සේ අයව අතින් අල්ලලා නැගිටවනවා සුව කරනවා. කොහොමද මේ ප්‍රාතිහාර්ය වෙන්නේ? ස්වාමින් වහන්සේව ඒ ගෙදරට කැඳවලා ස්වාමින් වහන්සේට ඒ ගෙදර අයිතිය දීලා ලූක්තුමා කියන විදිහට ස්වාමින් වහන්සේගේ තුන්වෙනි ප්‍රාතිහාර්ය වෙන්නේ ගෙදරක ජෛරස් කියන තාත්තා ඇවිල්ලා ස්වාමින් වහන්සේගේ පාමුලින් දණින් වැටෙනවා. ස්වාමිනේ අපිට එකම දුවයි වයස අවුරුදු 12යි කරන්න පුළුවන් හැම ප්‍රතිකාරම කරා දරුවට මරණාසන්නයි යම් අපේ ගෙදර. ස්වාමින් වහන්සේ හැරෙද්දිම එක්කෙනෙක් කියනවා දරුවා මැරුණා ගුරු දේවයන්ට කරදර කරන්නට එපා. ඒත් ස්වාමින් වහන්සේ කියනවා ධෛර්යමත් වන්න විශ්වාසය තියාගන්න අපි යමු. ගෙදරට යද්දී හොඳ අවමගුලක් ගන්නට ඔක්කොම සූදානම් වෙලා ස්වාමින් වහන්සේ ගේ ඇතුළට යනවා. තනියෙන් නෙමෙයි ජෛරස්ගේ භාර්යාවයි ජෛරස්වයි අරගෙන ඇතුළු නිදන කාමරේ නිදාගෙන ඉන්න මේ දරුවගේ අතින් අල්ලලා කියනවා කලතා කූමි දුවේ නැගිටින්න. ඇයි ඒ ප්‍රාතිහාර්ය වෙන්නේ? තාත්තා කෙනෙකුයි අම්මා කෙනෙකුයි ස්වාමින් වහන්සේගේ පාමුල වැඳ වැටිලා කියනවා ස්වාමිනී එන්න අපේ ගෙදර යන්න. ස්වාමින් වහන්සේට ආරාධනා කරන දේව අම්මට ඉඩ දෙන ගෙදරක සිද්ධ වෙන්නට පුළුවන් ප්‍රාතිහාර්ය ඕකමයි. ආදර දුවේ පුතේ ඇයි කානානුවර ඒ වගේ මහා ප්‍රාතිහාර්යක් වෙන්නේ? කුස්සියේ අවශ්‍යතාවයකට ආර්ථික අරගලයකට. අද අපේ පවුලේ ප්‍රශ්නේ මොකද්ද? ආර්ථික අරගලය, කර කියා ගන්න දෙයක් නැතිකම, මිනිස් උත්සාහය මද වෙන එක. ඒත් අපිට හිතන්නට බැරි විදිහේ ප්‍රාතිහාර්යයක් අපේ ආර්ථිකය වෙනුවෙන් උන්වහන්සේට තියෙනවා.
හැබැයි ඊට ඉස්සර වෙලා උන්වහන්සේ කියනවා දේව අම්මට ගෙදරේ බලය බාර දෙන්න ජේසුව ගෙදරට පිළිගන්නටේ කියලා. පේදුරුගේ ගෙදර ප්‍රාතිහාර්යයක් අවශ්‍ය වෙන්නේ ගෙදර සාලේ. නෑදෑ හිතමිතුරුන්ව පිළිගන්න තැන, ගෙදර අය සතුරු සාමිච්චයේ යෙදෙන තැන, යාඥා කරන තැන. එතන සාමයේ පිරිහිලා හැමෝගෙම ඇස්වල කඳුළු, මූණට මූණ බලාගෙන කතා කරන්න බැරි මට්ටමක්. අපේ ගෙදර සාලෙට ප්‍රාතිහාර්යයක් ඕන නම් ආරාධනා කරන්න ජීවමාන ස්වාමින් වහන්සේ වෙතන්ට. දේව අම්මට ඉඩ දෙන්නේ ගේ ඇතුළ තුල. ජෛරස්ගේ ගෙදර ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්නේ ආදර දුවේ පුතේ. දරුවා නිදියන ඇතුළු කාමරේ, නිදහස නිදියන තැන, අමුසැමියෝ ප්‍රීතිය අත්දකින තැන, විශ්වාසවන්තකම පළුදු වෙන්නේ නැතුව ආරක්ෂා වෙන තැන, පෞල් ජීවිතයේ ගොඩනගෙන තැන. එතනට ප්‍රාතිහාර්යයක් ඕන නම්, එතන සතුරු නැත්තම් අද ස්වාමින් වහන්සේ කියනවා ජීවමාන ස්වාමින් වහන්සේ වෙතන්ට ආරාධනා කරන්න දේව අම්මට එතන ඉඩ දෙන්නටේ කියලා. කොහොමද දේව අම්මට ඉඩ දෙන්නේ? හවස 6:07 වෙද්දී සාන්ත මරියණී දේව මෑණියනේ පාපිව අපෝදේසා දනුත් අපේ මරණ වේලාවෙදිත් යාඥා කරන්නටයි කියද්දී ඔය අම්මට ඔය පවුල ඔය ගෙදර දාලා යන්නට බෑ. මේ කඳුවිලේ අඬාවෙලේ පියවරුණු සුසුම්ලම්ම කියලා හඬාවෙටෙද්දි පවුලේ අය පුතාට ගිහිලා පෙරත්ත නොකර ඉන්නට බෑ පුතේ ප්‍රාතිහාර්යයක් කරන්නටේ කියලා. කොහොමද ජීවමාන ස්වාමින් වහන්සේව ගෙදරට ආරාධනා කරන්නේ? අඩුම තරමේ ඉරිදා දවසේවත් අම්මයි තාත්තයි ස්වාමිපුරුෂයයි බහර්යාවයි දුවා දරුවෝ සහෝදර සහෝදරියෝ ඔක්කොම එන්න දෙව් මැදුරට. වෙන කොහෙවත් නෙමේ, ගමේ දෙව් මැදුරට, මීසමේ දෙව් මැදුරට ඇවිල්ලා මුළු දිව්‍ය පූජාවට සහභාගී වෙන්න පවුලේ ප්‍රශ්නේ උන්වහන්සේට කියන්න, දිව්‍ය සප්සාදේ ලබන්න, ඉඳලා හිටලා පාපොච්චාරණය කරන්න. ඔබ ගෙදර යද්දී යන්නේ නිකන් නෙමෙයි, ජීවමාන ස්වාමින් වහන්සේත් එක්කයි. ඒක තමයි දෙවනි ජෝහන් පවුල් පාප් වහන්සේ ධර්මෝපදේශය ඇතුළත් කරන්නේ. පවුල කියලා කියන්නේ ගෘහස්ත අල්තාරය නැත්තම් ගෘහස්ත සභාව කියලා. ඇයි ඒක එහෙම කියන්නේ? සුද්ධ ලියවිල්ල තුල ආදර දුවේ පුතේ ස්ථාන තුනක අපිට කියනවා ස්වාමින් වහන්සේ මලවුන්ගෙන් නැගිටීමේ සිද්ධීන්. කොහේද ඒවා වෙන්නේ? ජෛරස් කියන තාත්තා දණින් වැටලා අඬද්දී උන්වහන්සේට ප්‍රාතිහාර නොකර ඉන්න බැරි වෙනවා. මැරිච්ච දුවව මරණයෙන් නැගිටවනවා. නායිම්නවර අම්මා අඬද්දී මොරගහද්දී ස්වාමින් වහන්සේට ප්‍රාතිහාරයක් නොකර ඉන්නට බෑ. මලමිනියක් නැගිටවනවා. බෙතානියේ මාර්තා මරියා අක්කලා දෙන්න අඬද්දී උන්වහන්සේලා දරා ගන්නට බෑ. මැරිච්ච සහෝදරයව 4 දවසක් වල්ලා හිටපු සහෝදරයව නැගිටවනවා. මේ තමයි ගෘහස්ත අල්තාරය වටා එක්කහුව වෙලා, ගෘහස්ත දෙව් මැදුර වටා එක්කහුව වෙලා යාඥා කරද්දී දෙවියන් වහන්සේ අපිට දෙන වරප්‍රසාදය. සුද්ධ වූ සභාව ඉගැන්වීමට අනුව ආදර දුවේ පුතේ අපිට තියෙන්නේ අල්තාර දෙකයි. අපිට තියෙන්නේ අල්තාර දෙකයි. පළවෙනි අල්තාරය තමයි ගෙදර කියන පවුල කියන අල්තාරය. එතන අඬලා දණින් වැටිලා ඉල්ලපු දෙයක් හම්බ වෙන්නේ නැත්තම් ලෝකෙ කොහේ ගියත් හම්බ වෙන්නේ නැහැ, යන්න එපා. ගෙදර අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ දුවා දරුවෝ ස්වාමින් වහන්සේ ඉදිරියේ දණින් වැටිලා අඬලා සුසුම් හෙලලා ඉල්ලපු දෙයක් ඔබට ලැබුණ නැත්තම් ලෝකෙ කොහේ ගියත් හම්බ වෙන්නේ නැහැ. බොරු. අතන සුව කරනවා, මෙතන සුව කරනවා, අතන අරක තියෙනවා, මෙතන මේක තියෙනවා, මෙතන ප්‍රාතිහාර්ය වෙනවා කියලා ගියාට වෙන්නේ නැහැ. දෙවෙනි අල්තාරය තමයි ආදර දුවේ පුතේ ගමේ මීසමේ දෙව් මැදුරේ තියෙන අල්තාරය. එක එක පවුල් තමන්ගේ කුරුස අරගෙන, තමන්ගේ වේදනා අරගෙන සංඝයක් විදිහට යාඥා කරන්නේ මෙතන. ඉරිදා පූජාවට ඇවිල්ලා මේ අල්තාරයේ වටා එක්කහුව වෙලා යාඥා කළ ඉල්ලපු නැති දෙයක් ලෝකෙ කොහෙ ගියත් හම්බ වෙන්නේ නැහැ. මේ තමයි තනියෙන් පවුලක් විදිහට අපිට හමු වෙන්න තියෙන තැනයි, සංඝයේ පවුල් විදිහට අපිට එක්කහුව වෙන්න තියෙන තැනයි. මේ තැන් දෙකට එන්න අතන අර ප්‍රාතිහාර්ය වෙනවා, මෙතන මේ ප්‍රාතිහාර්ය වෙනවයි කියලා අපි මේ තැන් වලට දුවනවා. මම මේ කියන්නේ ආදර දුවේ පුතේ වන්දනා ගමන් ගැන නෙමෙයි. වන්දනා ගමනකට හරි තේරුමක් තියෙන්නට නම් පවුලේ අල්තාරේ වටා අපි එක්කහුව වෙන අය වෙන්නට ඕන. මීසමේ අල්තාරේ වටා අපි එක්කහුව වෙන්නට ඕන. එහෙම එක්කහුව වෙන පවුල් වලට කවදාවත් ස්වාමින් වහන්සේ විනාශ වෙන්නට දෙන්නේ නැහැ. ඒ හැම පවුලක්ම දෙවියන් වහන්සේට ප්‍රියමනාප පවුල් වෙනවා. මම නැවතත් ඔබට කියන විතාම ආදරණීය විදිහට මේ මංගල කාලය තුල ජීවමාන ස්වාමින් වහන්සේව ගෙදරට ආරාධනා කරන්න දේව අම්මට ගෙදර අයිතිය දෙන්න. කොහොමද දේව අම්මට අයිතිය දෙන්නේ?
ජපමාලේ උච්චාරණය කරන්න පුතේ හැමදාම ගෙදර. ඒ පැය කාල විනාඩි 20 කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. මහා ප්‍රාතිහාර්යයකට දොර ඇරෙනවා. ඉරිදා පූජාව ලෝකේ කොහේ හිටියත් නවත්තන්නට එපා. පවුලක් විදිහට සහභාගී වෙන්න උත්සාහ කරන්න. ඒ පැය නාස්ති කිරීමක් නෙමෙයි. ඒ පැය වෙනුවෙන් දෙවියන් වහන්සේ අපිට පුදුමාකාර ප්‍රාතිහාර්ය කරනවා. ඒ අර දෙවියන් වහන්සේට ප්‍රිය ප්‍රසන්න පෞල් ජීවිත ජීවත් වෙන්නට ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා අද දවසේදී මේ සුද්ධ යාගයේදී අපි එක එක්කෙනා වෙනුවෙන් අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු. අපේ පෞල් අපේ සංඝය වෙනුවෙන් ස්වාමින් වහන්සේට යාඥා කරමු. ජුසේතුමා වගේ ධර්මිෂ්ඨ තාත්තලා, දේව අම්මා වගේ යාඥාවේ විශ්වාසයේ අම්මලා, පුංචි ජේසු පුතා වගේ ප්‍රඥා මහිමෙන් කාය ශක්තියෙන් දෙවියන් වහන්සේගේ මිනිසාගේ ප්‍රසාදය ලැබෙන දරුවන් අපේ පවුල් වලට දෙන්නටේ කියලා අපි නිශ්ශබ්දව ස්වාමින් වහන්සේට කන්න ලව් කරමු.